හරි නම් අපි දෙවෙනි වීඩියෝ එක පටන් ගමු. අද කතා කරන්නේ සීමාව කියන සංකල්පය ගැන. ගණන් නෙවෙයි සංකල්පයක් ගැන පොඩි සාකච්ඡාවක්. ඒතර අපි මේකේ මම මේ විදිහට කොටස් දෙකකට බෙදුවා. එදිනදා සීමාව, ගණිතමය සීමාව. මේ දෙක වෙනස් සංකල්ප. පොඩ්ඩක් බලමුකෝ. අපි දන්නම දේ ගමුකෝ. ෆෝන් එකේ බැටරිය. අපි දන්නවා බැටරිය charge වෙන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ඒ කියන්නේ බැටරිය ඉස්සර charge වෙන්න පුළුවන්, බැටරිය අනහට charge වෙන්න පුළුවන්, මොනින් charge වෙන්න පුළුවන්. ඒතරේ බැටරිය charge වෙන එකේ උපරිම සීමාව වෙන්නේ 100% නේද? එතකොට බැටරියට 100ට එහයින් charge වෙන්න බෑ. එන් බැටරිය charge වෙන එකේ සීමාව 100%. දැන් හැබැයි බැටරියට 100 වෙනකම් charge වෙන්නත් පුළුවන්. වැදගත්ම සංකල්පය තමයි බැටරියට charge වෙන්න පුළුවන් උපරිම සීමාව 100. බැටරියට 100ට charge වෙන්න පුළුවන්. දැන් බැටරියට charge වෙන්න පුළුවන් උපරිම සීමාව 100 කියලා බැටරියට 99.9ට නෙමෙයි charge වෙන්න පුළුවන්. බැටරියට 100ම ලබා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ 100 තමයි සීමාව. ඒ සීමාව ලබා ගන්නත් පුළුවන්. අපි තව උදාහරණයක් ගමු. වතුර ටැංකියක්. වතුර ටැංකියක් මේ උපරිම සීමාව, ඒ කියන්නේ කට දක්වාම පිරෙන්නත් පුළුවන්. කට තමයි සීමාව. ඒ කියන්නේ මේ ඇඳලා තියෙන සීමාව. සීමාවට එන්නත් පුළුවන්. සීමාව දක්වා පිරෙන්නත් පුළුවන්. සීමාවට අඩුවෙන් පිරෙන්නත් පුළුවන්. සීමාවට වැඩි වෙන්න බෑ. සීමාවට වැඩි වෙන්න බෑ. ඒ කියන්නේ සීමාවට එන්න පුළුවන්. සීමාවට එහයින් යන්න බෑ. සීමාව තමයි කට. ඒ සීමාව උඩට එන්නත් පුළුවන්. මෙතනත් එහෙම. බැටරිය charge වෙන්න පුළුවන් උපරිම සීමාව 100. 100 උඩට එන්නත් පුළුවන්. يعني charge කියන්නේ බැටරියේ charge level එක 100 උඩට එන්නත් පුළුවන්. 100 වෙන්නත් පුළුවන්. 100 තමයි සීමාව. කවදාවත් 100.01 වගේ වෙන්න බෑ. ඒකට අපි ගණිතමය සීමාවට ගියොත් අපි ගමු මේ වගේ එකක්. අපි සංඛ්‍යා රේඛාව ගමු. අපි සංඛ්‍යා රේඛාව. උතන තියෙනවා අපි හිතමු A කියලා සංඛ්‍යාවක් ලකුණු කරලා. අපි හිතමු කවුරු හරි කෙනෙක් හිතමු ගණිතඥයෙක් කියලා. ගණිතඥයෙක් A වෙනකන් ඇවිදගෙන එනවා කියලා හිතමුකෝ. හරි. ගණිතය ඇතුළතදී සීමාව කියන්නේ පොඩ්ඩක් වෙනස් දෙයක්. අපි බලමු මේ ගණිතඥයට අපි M කියලා දෙමු. M A ට යනවා. මේ එකකේ තේරුම M A ට යනවා කියන්නේ. ඒ කියන්නේ M A ළඟටම යනවා. ඒ කියන්නේ අපි A කියන්නේ නැතුව අපි ගමුකෝ 8 වගේ එකක්. මේකේ තේරුම M 8ට යනවා. ඒ කියන්නේ M ට අපි ගමු M ට යන්න පුළුවන් 7.8ට. 7.9ටත් යන්න පුළුවන්. මෙතන M 8 වෙනකන් යනවා කියලා. M 8 වෙනකන් යනවා කියන්නේ M ට 7.8 කියන ස්ථාන ගන්නත් පුළුවන්. 7.9 කියන ස්ථාන ගන්නත් පුළුවන්. 7.99 කියන ස්ථාන ගන්නත් පුළුවන්. 7.999 කියන ස්ථාන ගන්නත් පුළුවන්. හැබැයි ගණිතයේදී මේ 8 කියන තැනින්, ඒ කියන්නේ මෙයා M කියන කෙනා 8 කියන තැනින් සීමා කරනවා. ගණිතයේදී මෙයාට 8ට යන්න බෑ. දැන් මෙතනදී එදිනදා සීමාව වගේ කියලා ගත්තොත් බැටරියට යන්න පුළුවන් උපරිම ගානක් 100යි. බැටරියට 100ටම යන්නත් පුළුවන්. හැබැයි මෙතනදී එහෙම නෙමෙයි. M ට 8 වෙනකන් යන්න පුළුවන්. හැබැයි 8 මතට එන්න බෑ. ඒ කියන්නේ 8ේදී මෙතන නිකන් බැරි එකක් තියෙනවා. එයා 8ේදී යකට බැරි එකක් තියෙනවා. M ට ඒ ළඟටම යන්න පුළුවන්. ඒ කියන්නේ මේ බෝඩ් එක බැරි එක නම් M ට මෙහෙම ළඟට යන්න පුළුවන්. බැරි එකේ ගෑවෙන්නත් පුළුවන්. හැබැයි බැරි එක තියෙන තැන උඩට එන්න බෑනේ. ඒ 8ේදී තමයි ලිමිට් එක තියෙන්නේ යාගේ. M ට යන්න පුළුවන් සීමාව තමයි 8. ගණිතය ඇතුළතදී ගණිතෙදී M ට 8 උඩට යන්න බෑ. හැබැයි 7.999 ගානට යන්න පුළුවන්. 8ට යන්න බෑ. එන්නේ M ට කවදාවත් 8 වෙන්න බෑ. හැම තිස්සෙම M 8ට වැඩිය කුඩයි. ඒ 7.99 ඕන ගානක් යන්න පුළුවන්. හැබැයි මෙතනදී මේ වතුර එකට යන්න පුළුවන් උපරිම සීමාව කට ගන්නට විතරයි. කටෙන් එහාට යන්න බෑ.
හැබැයි කට මට්ටමටම යන්නත් පුළුවන්. කට මතටම යන්නත් පුළුවන්. මේ වතුර ටිකට කට මට්ටමට යන්නත් පුළුවන්. හැබැයි මෙතනදී එම්ට අටට ළඟා වෙන්න පුළුවන්. හැබැයි අට උඩට යන්න බෑ. ඒතර හරිම වචනේ අටට ළඟා වෙන්න පුළුවන්. ඒ කියන්නේ 4.99 ගාණක් ගන්න පුළුවන්. හැබැයි අට වෙන්න බෑ. ඕක තමයි ප්‍රධාන වෙනස්කම් දෙක. එදිනදා සීමාවේ ගණිතයේ සීමාවේ. අපි එතකොට ශ්‍රේණියක් එක්ක පොඩ්ඩක් කතා කරමු. මොකද සීමා කතා කරන්නේ ගොඩක් ඒවත් එක්කනේ. අපි හිතමු අපි ගාව තියෙනවා අපි ශ්‍රේණියක් ප්‍රස්ථාරකින් නිරූපණය කරන එක කොහොමද ලේසියි. අපි හින්දා ප්‍රස්ථාරකින් ශ්‍රේණිය නිරූපණය කරනවා. x වර්ගයේ ශ්‍රේණිය කියලා. මේ නිරූපණය කරලා තියෙන්නේ ප්‍රස්ථාරයෙන් x වර්ගය කියන ශ්‍රේණිය. x වර්ගය දැන් එක වගේ ගමු. නෑ. x වර්ගයෙන් ගමු. හරි දැන් හරි. එතකොට අපි හිතමු මෙතන දෙක හතර නිම තියෙනවා කියලා. අපිට මෙහෙම ලියන්න පුළුවන්. x කියන කෙනා ඒ කියන්නේ මේ ශිතයේ ඉන්පුට් එක. x කියන කෙනා දෙකට යද්දී x දෙකට යද්දී x වර්ගය කියන ශිතය යනවා හතරට. ඒ කියන්නේ x කොහෙන් හරි දෙකට ළඟා වෙන්නේ. මෙහෙම දෙපැත්තෙන් හරි මෙහෙම හරි ඕන පැත්තකින් x දෙකට ළඟා වෙද්දී මම මෙතන අර දකුණත් සීමාවම සීමාව කතා කරලා දුරදී යන්නේ නැහැ. නිකම් අර අදහස සංකල්ප වල ගන්න විතරයි. අපි නිකන් ගමු x මෙහෙන් යනවා කියලා ගමුකෝ. x මෙහෙන් නම් දෙකට යද්දී මේ ශිතයේ අගය මෙහෙන් නම් හතරට ළඟා වෙනවා. හැබැයි මේකෙන් කියන්නේ x කවදාවත් දෙක වෙන්නේ නැහැ. ඒ කියන්නේ x වර්ගයේ කියන එක කවදාවත් 4 වෙන්නේ නැහැ. x වර්ගයේ අනිවාර්යෙන්ම 3.99 කියලා අනන්ත ගානකින් නවතිනවා. x වර්ගයට 4 උඩට එන්නේ. එතකොට x දෙකට යද්දී x වර්ගයේ මේ 4න් නවතිනවා. ඒ කියන්නේ මෙතන 4 යකඩ බැරි එකක් තියෙනවා. මේ යකඩ තහඩුවක් තියෙනවා. x වර්ගයේ මේ 4 උඩ තමයි යකඩ තහඩුව තියෙන්නේ. 4 කියන අපි මේක zoom කරොත් හිතන්නකෝ මේ තියෙන 4. මේ තියෙන ඊට වැඩිය කුඩා තාත්වික සංඛ්‍යාවක් කියලා අපි නිකන් ගමුකෝ. මේ තියෙන 3.9 ඒව අනන්ත ගණනක් කියලා. මේ තියෙන 4 මේ තියෙන 3.9 ඒව අනන්ත ගණන. කියලා ගමුකෝ. 4 දී තියෙනවා යකඩ බැරි එක. යකඩ තහඩුවක් 4 තියෙනවා. එතකොට 3.9ට විතරයි ශ්‍රිතයට එන්න පුළුවන්. ශ්‍රිතයේ අගයට එන්න පුළුවන් 3.9ට. 3.9ට 3.9 අනන්ත ගානකට ඒ 4ට කලින් තියෙන තාත්වික සංඛ්‍යාවට තමයි එන්න පුළුවන්. 4ට එන්න බෑ. හැබැයි සාමාන්‍ය මෙහෙම තාත්වික සංඛ්‍යා ලකුණු කරන්නේ නැහැ. අපිට නිකන් ලකුණු කරන්නේ. ඉන්ඩෙක්ස් නැහැනේ තාත්වික සංඛ්‍යාවල මම මේ ඉන්ඩෙක්ස් ලකුණු කරලා පෙන්නුවේ. අර තියෙන අදහස වලට ගන්න. ඒ කියන්නේ x වර්ගයට 4ටම එන්න පුළුවන්. හැබැයි 4 මතට එන්න බෑ. 4ට ළඟා වෙන්න විතරයි පුළුවන්. ඉතින් x වර්ගේ කවදාවත් 4 වෙන්නේ නැහැ. 4ට වැඩිය කුඩායි හැමතිස්සෙම x වර්ගේ. මම ගත්තේ මෙහෙන් ආවොත්. මෙහෙන් ආවොත් වෙන කතන්දරයක් නේ. අපි නිකම් සංකල්පේ විතරක් ගමු. දකුණත් සීමාව වමත් සීමාව කඩලා ගන්න නැතුව ඒ සංකල්ප මෙතනද ගේන්න නැතුව නිකන් අර සීමාව කියන එකේ පොඩි සංවාදයක් නෙමෙයි මේක. පොඩි සාකච්ඡා තියෙන අදහස ගන්න මම මේ මෙහෙන් යනවා කියලා පැහැදිලි කරේ. ඒ කියන්නේ මෙහෙන් ආවොත් 4කට වැඩි කොහොමද මම මේ ගත්තේ මෙහෙන් එන එක විතරක් සලකලා. හරි. එතකොට ඒක කොහොමද තේරෙනවනේ? ආපහු බැලුවොත් x දෙකට යද්දී x වර්ගය කියන කෙනා 4ට යනවා. ඒ කියන්නේ x වර්ගෙට ළඟා වෙන්න පුළුවන් සීමාව තමයි 4. ඒ කියන්නේ අපිට මෙහෙම ලියන්න.
මේක වැරද්දක් නෑනේ. x දෙකට යද්දී x වර්ගය ළඟා වෙනවා limit of x වර්ගය මෙහෙම ලියුවට වැරද්දක් නෑනේ. x දෙකට යද්දී x දෙකට ළඟා වෙද්දී x වර්ගය කියන එක ළඟා වෙනවා limit of x වර්ගය when x goes to 2. ඒ කියන්නේ x දෙකට යද්දී x වර්ගයේ සීමාවට x වර්ගය කියන එක ළඟා වෙනවා. ඒ කියන්නේ ආයි කිව්වොත් x දෙකට යද්දී x වර්ගය x දෙකට යද්දී x වර්ගයේ සීමාවට සමාන වෙනවා. ඒක තේරුණා නේද? x දෙකට යද්දී x වර්ගය x දෙකට යද්දී x වර්ගය ළඟා වෙන සීමාවට ළඟා වෙනවා. හරිනේ? එතකොට මේ ලියපු වාක්‍ය ලියන කෙටි ක්‍රමයක් තමයි මේක. ගණිතේ වාක්‍ය ලියන්න බෑ. අපි ඒකට සංකේතයක් දාගන්නවා. දැන් අවකලනය කියන වචනේ ලියලා ඉන්නට නෙමෙයි මේ සංකේත පාවිච්චි කරන්නේ. මේ වාක්‍ය වෙනුවට අපි දාන සංකේතය තමයි මේක. එතකොට මේ වාක්‍ය කපලා අපිට මේක ලියන්න ඕනේ. හරිද? x දෙකට යද්දී x වර්ගය ළඟා වෙනවා යම් කිසි අගයකට. ඒ අගය තමයි x දෙකට යද්දී x වර්ගය ළඟා වෙන සීමාව. ඔන්න ඔක හොඳට මතකයි මම ආයෙ කියන්නම්. x දෙකට යද්දී x වර්ගය ළඟා වෙන යම් කිසි අගයකට ඒ අගය තමයි x දෙකට යද්දී x වර්ගය ළඟා වෙන සීමාව. අපි ඔක තව ක්‍රමයකින් ලියුවොත් මුල්ම ක්‍රමයෙන් ලියුවොත් ඇත්තටම මෙතන x වර්ගය කියන ළඟා වෙන්නේ 4ටනේ. ඇත්තටම x දෙකට යද්දී x වර්ගය ළඟා වෙන 4ට. ඒ කියන්නේ මේ දෙක සමානයි. මේක සමාන වෙනවා 4ට. හරි. ඒකත් තේරුණානේ. එතකොට ලිමිට් දැන් මේකේ පොඩි අවුල් තැනක් තියෙනවා. මේක අර 3.99 කියලා පොඩි මතයක් තියෙනවා. මේක වැරදි කියලා තේරුණානේ. මේක තමයි හරියට. ඒ කියන්නේ ලිමිට් එක කියන්නේ නිශ්චිත අගයක්. ඒක ශ්‍රිතය ළඟා වෙන්නේ ලිමිට් එකට. ශ්‍රිතයේ අගය නම් ඒ කියන්නේ x දෙකට යද්දී ශ්‍රිතයේ අගය මේක වෙන්න පුළුවන්. හැබැයි ලිමිට් එකේ අගය වෙන්නේ 4ට. ලිමිට් එක කියන්නේ හරි යන්න පුළුවන් සීමාව. බාධකේ තියන්නේ. ඒතර ඕක ගණන් හදද්දී උච්චර දේවල් එක සැරේ කරන්න බෑනේ. ඒවා හුරුවන හදන්න ඕනේ. ඒතර මම මේ සංකල්ප කිව්වේ එතකොට ඕක කටවචනෙන් මතක තියාගන්න මෙහෙමයි. x දෙකට ළඟා වෙද්දී x වර්ගය ළඟා වෙන අගය. ළඟා වෙන x වර්ගය ගන්න අගයක් නෙමෙයි. x වර්ගය කවදාවත් මේකට සමාන වෙන්නේ නැහැ. x වර්ගය ළඟා වෙන්නේ මේකට. මම හිතනවා ඒක තේරුණා කියලා. එතකොට අපි ඕකේ පොඩි භාවිතයක් බලමු. මේ සේරමෙන්නම කන්නා. මම මේ කරන්න යන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති. අපි මේ දෙක යා කරලා රේඛාවක් අඳිමු. හරි. අපි මේ වගේ ලක්ෂ දෙකක් යා කරලා අඳින රේඛාවකට කියනවා secant line එක කියලා. හරි. secant line කියන්නේ ස්පර්ශකයක් නෙමෙයි. එතකොට අපි මේ x කියන තැනේදී ස්පර්ශකයක් අඳින්න පුළුවන් අපිට. ස්පර්ශකයක් කියන්නේ මෙයාට
ස්පර්ශීයව ඒ කියන්නේ මේ වක්‍රතාව මෙතනින් ඇතුළු මේ කියන්නේ ගෑවිලා තින්නේ එක තැනක දැන් දෙකක නෙමෙයි. අන්න ඒවට ඒ වගේ රේඛාවකට කියනවා ස්පර්ශකය. ඒ කියන්නේ tangent line කියලා. හරි. එතකොට අවකල සම්ගුණකයේ අර්ථ දැක්වීම අපි මේ ශ්‍රිතේ fx කියලා ගමු. මේකනේ අවකල සම්ගුණකයේ අර්ථ දැක්වීම. මේ කියන්නේ නෙමෙයි පොඩ්ඩක්. මේකනේ අවකල සම්ගුණකයේ අර්ථ දැක්වීම හරි. එතකොට අපි මේක නිකන් කියමුකෝ. මෙන්න මේකේ තේරුම තමයි මේ secant line කියන එකේ අනුක්‍රමණය. අපි නිකන් දානකො අනුක්‍රමණය secant line. secant line එකේ කියන ලක්ෂ්‍ය දෙකක් යා කරලා ඉන්න රේඛාවේ secant line එකේ අනුක්‍රමණය තමයි මේක. එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන් නේද? අපි නිකන් කටවචනෙන් මේක කරමු. කටවචනෙන් අපිට ගන්න පුළුවන් delta x කියන කෙනා බිඳුවට ළඟා වෙද්දී secant line එක ළඟා වෙනවා tangent line එකට. ඒක තමයි delta x බිඳුවට ළඟා වෙන්නේ. බිඳුවට කිට්ටු වෙද්දී මේ c ඒ කියන්නේ මෙයා දිහට එනවා මෙහෙට එනවා secant line එක tangent line එකට කිට්ටු වෙනවා. හැබැයි secant line එක කවදාවත් tangent line එකක් වෙන්නේ නැහැ. ඒ delta x බිඳුව වෙන්නේ නැහැ. delta x බිඳුවට ළඟා වෙද්දී secant line කියන එක tangent line එකට ළඟා වෙනවා. කවදාවත් මේ සමාන වෙන්නේ නැහැ. හරි. එතකොට අපිට ඒකෙන්ම ගන්න පුළුවන් නේද delta x බිඳුවට යද්දී secant line එකේ අනුක්‍රමණය tangent line එකේ අනුක්‍රමණයට ළඟා වෙනවා. ඒකත් හරිනේ. secant line එක tangent line එකට ළඟා වෙද්දී secant line එකේ අනුක්‍රමණය tangent line එකේ අනුක්‍රමණයට ළඟා වෙනවා. මේ කවදාවත් secant line එකේ අනුක්‍රමණයට tangent line එකේ අනුක්‍රමණය වෙන්න බෑ. හරිනේ. එතකොට අපි දැන් මොකක් කටවචනෙන් කිව්වේ? අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. m secant m tangent යන එක අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේක. දැන් m secant එක m tangent ළඟා වෙනවා delta x බිඳුවට ළඟා වෙනවා. ඒක අපිට ඒක කියන්න පුළුවන් delta x බිඳුවට ළඟා වෙද්දී m secant ළඟා වෙන යම් කිසි අගයකට ඒ අගය තමයි delta x බිඳුවට යද්දී m secant ගේ සීමාව. m secant ළඟා වෙන්න පුළුවන් අගය. ආයි කියන්න delta x බිඳුවට යද්දී m secant යම් කිසි අගයකට ළඟා වෙනවා. ඒ අගය තමයි delta x බිඳුවට යද්දී m secant ළඟා වෙන අගය. තේරුණා නේද? හරි. එතකොට අපි කලින් ලියුව එකේ ලියුනේ මෙහෙමනේ. m secant m tangent. m secant ඒතර අනිවාර්යයෙන්ම මේ සමාන වෙන්න ඉපේ. දැන් limit delta x යනකොට බිඳුවට m secant කියන එක සමාන වෙනවා m tangent. එතකොට මේක සමාන වෙනවා මේක සමාන වෙනවා m tangent. එතකොට අවකල සම්බන්ධයෙන් ලැබෙන්නේ හරියටම ස්පර්ශකයක්. හරි ස්පර්ශකයේ අනුක්‍රමණයට ආසන්නකයක් කියලා මතයක් තියෙනවා. ඒක වැරදි. තේරුණාද දැන් මේක? අවකල සම්බන්ධයෙන් ලැබෙන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණයට
ඉතාසන්න අගයක් කියන එක වැරදි. ස්පර්ශයේ අනුක්‍රමණයමයි ලැබෙන්නේ. පළවෙනි උදාහරණයට මම x දෙකට යද්දී x වර්ගය 4ට යනවා. ඒ කියන්නේ x වර්ගය යන්නේ x දෙකට ළඟා වෙද්දී x වර්ගයේ යන සීමාවට. ඒ කියන්නේ ආයෙම x දෙකට යද්දී x වර්ගය කියන එක යම් කිසි අගයකට ළඟා වෙනවා. ඒ අගය තමයි x දෙකට යද්දී x වර්ගයේ ළඟා වෙන සීමාව. ඒ කියන්නේ x දෙකට යද්දී x වර්ගය යන්නේ මෙන්න මේකට. ඒ කියන්නේ 4ට. හරි. එතකොට අර උඩේ වැළුවොත් delta x බිඳුවට යද්දී m secant යන්නේ m tangent ඒකම අපිට ලියන්න පුළුවන් මෙහෙම. m secant යන්නේ limit delta x බිඳුවට යද්දී m secant ඒ කියන්නේ m tangent. මේක සමාන වෙනවා පළවෙනි අවකල සංගුණකයට. ඒකට m tangent කියන්නේ පළවෙනි අවකල සංගුණකයමයි. මම හිතනවා මේකෙන් දෙයක් හම්බ වෙන්නේ නැති කියලා. ඊළඟ වීඩියෝ එකේ සෑන්ඩ්විච් ක්‍රමය චූටි සාධනයක් එක්ක මම කරන්නම්. හරිනම් වීඩියෝ එක මෙතනින් ඉන්න.